ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ මාකට් එකේ හැමතැනම මේ විදියට සපෝට් රෙසිස්ටන්ට් ලයින් ගොඩක් දාගෙන ඉන්න කෙනෙක්ද? ඒවත් නැත්නම් ඔයාටත් මේ මාකට් එකේ හරි තැනකින් ට්‍රේඩ් එකක් ගන්න තේරෙන්නේ නැද්ද? එහෙම නැත්නම් හරි තැනකින් සපෝට් ලයින් එකක් රෙසිස්ටන්ට් ලයින් එකක් මේ මාකට් එක ඩවුන් වෙලා හැරෙන තැනක්. එහෙම නැත්නම් මාකට් එක අප් වෙලා ආපහු රිවර්ස් වෙන තැනක්. ඔයාටත් තාම අඳුරන්න බෑද? ඉතින් අද අපි වීඩියෝ එකේ කතා කරන්නේ කොහොමද සපෝට් ලයින් එකක් කොහොමද රෙසිස්ටන්ට් ලයින් එකක් හරියට ගහගන්නේ සහ කොහොමද මෙන්න මේ සපෝට් ලයින් එකත් එක්ක මාකට් එකේ අපි ප්‍රෙඩික්ෂන් එකක් ගන්න කියන කාරණාව. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක පැත්තට යමු. වීඩියෝ එකට යන්න කලින් චූටි මතක් කිරීමක් කරනවා. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා නැත්නම් බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ සපෝට් ලයින් සහ මෙන්න මේ රෙසිස්ටන්ට් ලයින් කියන්නේ මොනවද කියන කාරණාව. ඉතින් අපි බලමු එනම් මුලින්ම සපෝට් ලයින් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි එනම් බලමු සපෝට් ලයින් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් සපෝට් ලයින් එකක්. ඔයාලට මේකෙම තේරෙනවා මේ සපෝට් කියන එකෙන් ඔයාලට තේරෙනවා මොකක්ද මේ සපෝට් ලයින් එකක්. මේ බලන්නකෝ. මෙන්න මේ විදියට මාකට් එක මෙන්න මේ විදියට ඩ්‍රොප් වෙනවා. රයිට්? ඩ්‍රොප් වෙලා මෙන්න මේ විදියට මාකට් එකක් අප් වෙනවා. දැන් අපි මෙන්න මේ විදියට ගත්තොත් එහෙම මෙන්න මේ වගේ මාකට් එකක් ඩවුන් වෙලා මෙන්න එක තැනකින් ඔයාලට පුළුවන් බලා ගන්න මාකට් එක අප් වෙලා තියෙනවා. මෙන්න මේ වගේ තවත් තැනකින් මේ මාකට් එක මේ විදිහටම අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි සරලවම ගත්තොත් එහෙම සපෝට් ලයින් එකක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට අපි ලයින් එකක් ගහගත්තාම මෙන්න මේ ලයින් එකේ වැදිලා මේ මාකට් එක දෙපාරකට වඩා මේ විදිහට අප් වෙලා තියෙනවා නම් මෙන්න මේකට අපි කියනවා සපෝට් ලයින් එකක් කියලා. හරි. එතකොට සපෝට් ලයින් එකක් කියලා කියන්නේ මෙන්න මේ මාකට් එකක් ඩවුන් වෙලා තියෙන වෙලාවේ මාකට් එක අප් වෙන්න මෙන්න මේ වගේ පොයින්ට්ස් දෙකක් හෝ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් අල්ලලා අපි මේ මාකට් එක අප් වෙන්න සපෝට් එකක් විදිහට හොඳට මතක තියාගන්න මෙන්න මේ තිරස් අතට ගහන ලයින් එකට තමයි අපි කියන්නේ සපෝට් ලයින් එකක් කියලා. එතකොට අපි සපෝට් ලයින් එකක් කියන්නේ මාකට් එක ඩවුන් වෙලා තියෙන අවස්ථාවේදී මාකට් එක අප් වෙන්න පොයින්ට්ස් දෙකක් හෝ දෙකට වඩා වැඩි ප්‍රමාණයක් අල්ලලා තිරස් අතට අපි ගහන ලයින් එකට අපි කියනවා සපෝට් ලයින් එකක් කියලා. එතකොට මෙන්න මේ පොයින්ට්ස් වලට අපි කියනවා higher low point කියලා. මෙන්න මේවට අපි කියනවා higher low point. එතකොට අපිට සපෝට් ලයින් එකක් ගන්න නම් අනිවාර්යෙන් higher low points අඩුම දෙකක්වත් තියෙන්න ඕනේ. හරි. මම හිතනවා ඔයාලට සපෝට් ලයින් එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලිව තේරෙන්න ඇති කියලා. හරි. අපි එනම් බලමු රෙසිස්ටන්ට් ලයින් එකක් කියන්නේ මොකක්ද කියන එක. රෙසිස්ටන්ට් ලයින්. එතකොට මෙන්න මේ රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා කියන්නේ මාකට් එකක් අප් වෙලා තියෙන වෙලාවේ අප් වෙච්ච පොයින්ට්ස් මෙන්න මේ වගේ අප් වෙලා තියෙන පොයින්ට්ස් දෙකක් හෝ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් මෙන්න මේ වගේ අපිට පොයින්ට්ස් දෙකක් හෝ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් අපිට මෙන්න මේ පොයින්ට්ස් අල්ලලා තිරස් අතට ගහන්න පුළුවන් මාකට් එක ඩවුන් වෙයි කියලා මෙන්න මේ විදිහට තිරස් ලයින් එකක්. මෙන්න මේ ගහන ලයින් එකට තමයි අපි කියන්නේ රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා. එතකොට මෙන්න මේ ගහන ලයින් එකට අපි කියනවා රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා. එතකොට හොඳට මතක තියාගන්න සපෝට් ලයින් එකක් හැම වෙලාවෙම වදින්නේ මාකට් එක ඩවුන් වෙලා තියෙන අවස්ථාවල් දෙකක් හෝ දෙකට වඩා වැඩි ප්‍රමාණයක් අල්ලලා. රෙසිස්ටන්ට් ලයින් එකක් අපි ගහන්නේ මාකට් එක අප් වෙලා තියෙන පොයින්ට්ස් දෙකක් හෝ දෙකට වඩා වැඩි ප්‍රමාණයක් අල්ලලා. මේ මම ඔයාලට කියලා දුන්නේ සපෝට් ලයින් එකක් සහ රෙසිස්ටන්ට් ලයින් එකක් කියන්නේ මොකක්ද කියන එක. හරි. එතකොට මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ සපෝට් ලයින් එකක් සහ රෙසිස්ටන්ට් ලයින් එකකින් මොකක්ද වෙන්නේ කියන එක. හරි. අපි ඊට කලින් සපෝට් ලයින් එකක් සහ රෙසිස්ටන්ට් ලයින් එකක් මේ ලයිව් මාකට් එකේ අපි ගිහිල්ලා බලමු මෙන්න මේ උගන්න මේවා තියනවාද කියලා ඔයාලට. හරි. දැන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන තැනින් සහ මෙන්න මේ කියන තැනින් මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කියන අවස්ථා දෙකේදීම මාකට් එක ඩවුන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. රයිට්. ඉතින් එතකොට මෙන්න මේ වගේ ලයින් එකකට අපි කියනවා මේක රෙසිස්ටන්ට් ලයින් එකක් කියලා. ඉතින් අපි වීඩියෝ එක අවසානට කතා කරනවා සපෝට් ලයින් එකක් රෙසිස්ටන්ට් ලයින් එකක් වෙන්නත් පුළුවන්.
රෙසිස්ටර් ලයින් එකක් සපෝට් ලයින් එකක් වෙන්නත් පුළුවන් කියන කාරණාව. ඉතින් මෙන්න මෙතනදී වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්. ඉතින් ඒක අපි ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. සා වීඩියෝ එක අවසානට මම ඒක ඔයාලට කියලා දෙන්නම්. ඉතින් එතකොට ඔයාලට ඔන්න පැහැදිලිව අඳුන ගන්න පුළුවන් මේ තියෙන්නේ රෙසිස්ටන්ස් ලයින් එකක්. හරි. අපි තව ලයින්ස් දෙක තුනක් බලමු මේ වගේ. ඉතින් එතකොට ඔන්න ඔයාලට පේනවා දැන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ පොයින්ට් එකයි ගත්තාම එකම ගාණින් ඇවිල්ලා මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ලයින් එකට අපි කියනවා මේ විදිහට රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ වගේ තැනකින් ඔයාලට පේනවා ලස්සනට මාකට් එක ලොකු ඩ්‍රොප් එකක් ගිහින් තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ මාකට් එකක් ඩ්‍රොප් වෙන්න ප්‍රධානතම හේතුව තමයි මෙන්න මේ ඒරියා එකේ ඉන්නේ සෙලර්ස්ලා. ඉතින් එතකොට මෙන්න මේ ඒරියා එකේ තියෙන සෙලින් ප්‍රෙෂර් එක වැඩි නිසා තමයි මෙන්න මේ විදිහට මාකට් එක ඩවුන් වෙලා තියෙන්නේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා රෙසිස්ටන්ස් ඒරියා එකකින් මාකට් එක ඩ්‍රොප් වෙලා කියලා. ඉතින් මේකෙන් අපිට ගන්න තියෙන ප්‍රෙඩික්ෂන් එක තමයි මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් එහෙම නැවත මේ මාකට් එක මේ විදිහට අප් වෙලා යනවා නම් මෙන්න මේ කියන ලයින් එකේ මාකට් එක මේ විදිහට ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයා මෙන්න මේ පහලින් බයි කරලා තියනවා නම් මෙන්න මේ කියන ලෙවල් එකෙන් ඔයාලට සෙල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ෆියුචර් ට්‍රේඩින් වලදී මෙන්න මේ කියන තැනින් ෂෝට් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. ඉතින් ෂෝට් ට්‍රේඩ් එකකට මෙතනින් ලස්සන එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මාකට් එක ඩවුන් වෙනවා කියලා. ඉතින් එතකොට මේ ඔයාලට දෙන්නේ ප්‍රෙඩික්ෂන් එකක් නෙමෙයි. ඒ කියන්නේ මේ ඔයාලට දෙන්නේ ප්‍රෙඩික්ෂන් එකක් නෙමෙයි. ඇත්තටම මේ ඔයාලට මාකට් එකේ අප්ඩේට් එකක් දෙන්නේ. හරිද? ඉතින් එතකොට මොකද අපි සපෝට් ලයින් එකක් රෙසිස්ටන්ස් ලයින් එකක් දිහා විතරක් බලලා මේ මාකට් එකේ ට්‍රේඩ් කරන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා මෙතනින් හැබැයි අපිට ගන්න පුළුවන් ලොකු දෙයක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන් ඔයාලට මේ මාකට් එක මෙන්න මේ කියන අවස්ථා දෙකේදීම මාකට් එක ලස්සනට අප් වෙලා තියෙනවා. මෙන්න මේ පොයින්ට් එකෙන් සහ මෙන්න මේ කියන පොයින්ට් එකෙන් මාකට් එක ලස්සනට අප් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකට අපි කියනවා සපෝට් ලයින් එකක් කියලා. ඉතින් එතකොට මේ තියෙන්නේ සපෝට් ලයින් එකක්. මේ තියෙන්නේ අපි කියනවා මේකට සපෝට් ලයින් එකක් කියලා කියනවා. ඉතින් එතකොට ඔන්න ඔය වගේ සපෝට් ලයින් එකක් මාකට් එකේ නිර්මාණය වුණාම මාකට් එක අප් වෙන්න පුළුවන්. සහ රෙසිස්ටන්ස් ලයින් එකක් මාකට් එකේ ක්‍රියේට් වුණාම ඉතින් මෙන්න මේ වගේ මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ තියෙන්නේ සපෝට් ලයින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ මෙතන මාකට් එක අප් වෙලා තියෙනවා. මේ තියෙන්නේ තොද සපෝට් ඒරියා එකක්. ඉතින් එතකොට නැවත මෙන්න මේ මාකට් එක මේ විදිහට ආවොත් එහෙම මෙන්න මේ සපෝට් ලයින් එකෙන් මේ විදිහට මාකට් එක අප් වෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඇත්තටම අපි ගන්න ප්‍රෙඩික්ෂන් එක සහ අපි ගන්න ඉන්ෆර්මේෂන් එක මේ සපෝට් සහ රෙසිස්ටන්ස් වලින්. ඉතින් එතකොට වත් මේට කලින් මේ මාකට් එකේ සපෝට් ලයින් රෙසිස්ටන්ස් ලයින් මෙන්න මේ විදිහට ගැහුවා නම් අදින් පස්සේ මතක තියාගන්න ඔයා මාකට් එකේ මෙච්චර සපෝට් ලයින් රෙසිස්ටන්ස් ලයින් ගහන්නේ නැහැ. හරි. ඉතින් එතකොට ඔන්න ඔයාලට මම අද කියලා දුන්නා සපෝට් ලයින් එකක් කියන්නේ මොකක්ද සහ සපෝට් ලයින් එකක් කොහොමද ගහන්නේ, රෙසිස්ටන්ස් ලයින් එකක් කියන්නේ මොකක්ද, කොහොමද රෙසිස්ටන්ස් ලයින් එකක් ගහන්නේ කියන කාරණාව ඔන්න මම ඔයාලට කියලා දුන්නා. හරි. ඉතින් එතකොට හරි. ඔයාලට ගොඩක් කට්ටිය කියලා දෙන්නේ නැති පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා සපෝට් රෙසිස්ටන්ස් ගහද්දී මෙන්න මේ හයි ටයිම් ෆ්‍රේම් එකේ ඉඳලා මාකට් එකේ එන්න. එතකොට ඔයාලට හරි ලේසියෙන් මේ මාකට් එක මේ විදිහට ඇනලයිස් කරගන්න පුළුවන්. දැන් මෙන්න මෙතන තියෙන ඔයාලට පේන හොඳ ස්ට්‍රෝන් සපෝට් එකක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ලයින් එක අපිට මේ විදිහට සපෝට් ලයින් එකක් විදිහට ඇත්තටම ගන්න පුළුවන්. ලස්සන මාකට් එක සපෝට් වෙලා තියෙනවා. ඉතින් ඊළඟ අවස්ථාවේදීත් මෙන්න මේ විදිහට ආපුවම මාකට් එක මෙතනින් මේ විදිහට අප් වෙයි කියලා අපිට ඉන්ෆෝමේෂන් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි රෙසිස්ටන්ස් ලයින් එකක් මේ විදිහට ක්‍රියේට් කරන්න ගියොත් එහෙම අපිට මෙන්න මේ විදිහට අපිට රෙසිස්ටන්ස් ලයින් එකක් ගහ ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රයිස් දෙක අල්ලලා. ඉතින් එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ ප්‍රයිස් එකකින් සහ මෙන්න මේ කියන ප්‍රයිසස් දෙකෙන්ම මාකට් එක ලස්සනට ඩ්‍රොප් වෙලා තියෙනවා. සහ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනක් තියෙනවා රෙසිස්ටන්ස් ලයින් එකක්. ඉතින් එතකොට මෙන්න මේ කියන තැන් දෙකෙනුත් මාකට් එක ලස්සනට ලොකු ඩ්‍රොප් එකක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයාලට මේකෙන් ගන්න තියෙන ඉන්ෆර්මේෂන් එක තමයි මෙන්න මේ විදිහට මේ මාකට් එක අප් වෙලා ගියොත් මෙන්න මේ පොයින්ට් එකකින් හැදලා මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙයා බ්‍රේක් කරොත් මේ විදිහට මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් කියන කාරණාව. එතකොට දැන් මම ඔයාලට කිව්වනේ සපෝට් ලයින් එකක් තව අවස්ථාවකදී රෙසිස්ටන්ස් ලයින් එකක් වෙන්නත් පුළුවන්. රෙසිස්ටන්ස් ලයින් එකක් තව අවස්ථාවකදී සපෝට් ලයින් එකක් වෙන්නත් පුළුවන් කියලා. හරි. මම ඒකට මෙන්න මේ විදිහට ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරන්නම්කෝ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ මාකට් එක මෙයාගේ වෙදලා මේ විදිහට ඩවුන් වෙලා තියෙනවා. නැවත මෙයාගේ වෙදලා මෙහෙම අප් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මාකට් එක දැන් ඔන්න අප් වෙනවා ඩවුන් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි හිතමු මෙන්න මෙතන තමයි මාකට් එක තියෙන්නේ. මෙන්න මේ තියෙන මාකට් එක මෙන්න මේ විදිහට අප් වෙලා යනවා. ගිහිල්ලා මෙයාගේ වෙදලා ඩවුන් වෙනවා. ඉතින් එතකොට මෙයා වැඩ කරන්නේ දැන් ඔයාලා දන්නවා රෙසිස්ටන්ස් ලයින් එකක් විදිහට.
හැබැයි මෙන්න මෙතෙන්ට මාකට් එක ආවට පස්සේ මෙයාගේ වැදිලා මාකට් එක අප් වෙනවා. ඒ කියන්නේ මෙයා වැඩ කරනවා සපෝට් ලයින් එකක් විදියට. දැන් මෙන්න මේ මාකට් එක මෙයාගේ වැදිලා ඩවුන් වෙනවා. ඒ කියන්නේ මෙයා වැඩ කරන්නේ රෙසිස්ටන්ට් ලයින් එකක් විදියට. දැන් මෙන්න මේ මාකට් එක මෙයාගේ වැදිලා අප් වෙනවා. ඒ කියන්නේ මෙයා වැඩ කරන්නේ සපෝට් ලයින් එකක් විදියට. හැබැයි මෙන්න මේ ලයින් එකම තව අවස්ථාවකදී රෙසිස්ටන්ට් ලයින් එකක්. දැන් ආයෙ සපෝට් එකක් වෙලා තියෙනවා. දැන් මෙයාගේ වැදිලා මාකට් එක ඩවුන් වෙනවා. ඒ කියන්නේ මෙයා රෙසිස්ටන්ට් ලයින් එකක් විදියට වැඩ කරනවා. මෙයාගේ වැදිලා මාකට් එක අප් වෙනවා. ඒ කියන්නේ මෙයා සපෝට් එකක් විදියට වැඩ කරනවා. එක් අවස්ථාවකදී රෙසිස්ටන්ට් ලයින් එකක්, තව අවස්ථා දෙකකදීම සපෝට් ලයින් එකක් වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මෙයාව මේ විදියට බ්‍රේක් කරන් ගිහිල්ලා මෙයා රෙසිස්ටන්ට් එකක් කරගෙන මාකට් එක ඩවුන් වුණාට නැවත මෙයා සපෝට් එකක් කරගෙන මාකට් එක අප් වෙනවා. ඒ කියන්නේ අවස්ථා දෙකදීම රෙසිස්ටන්ට් ලයින් එකක් වුණාට ඊළඟ අවස්ථාවේදී සපෝට් ලයින් එකක් වෙලා තියෙනවා. ඉතින් මෙයාගේ වැදිලා මාකට් එක මේ විදිහට ඩවුන් වෙනවා. මෙයා රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරනවා. මෙයාගේ වැදිලා මාකට් එක අප් වෙනවා. ඒ කියන්නේ මෙයා සපෝට් එකක් විදිහට වැඩ කරනවා. අන්න නැවත මෙයා රෙසිස්ටන්ට් එකක් විදිහට වැඩ කරනවා. හැබැයි කලින් අවස්ථාවේදී සපෝට් එකක් වෙලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් එක් අවස්ථාවකදී රෙසිස්ටන්ට් ලයින් එකක් වෙන ලයින් එක තව අවස්ථාවකදී හෝ අවස්ථා කීපයකදී සපෝට් ලයින් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි එක් අවස්ථාවකදී සපෝට් ලයින් එකක් විදිහට වැඩ කරන ලයින් එකම මෙන්න මේ විදිහට තව අවස්ථාවකදී හෝ අවස්ථා කීපයකදී රෙසිස්ටන්ට් ලයින් එකක් වෙන්නත් පුළුවන් කියන කාරණාව. මෙන්න මේ විදිහට සපෝට් ලයින් එකක් රෙසිස්ටන්ට් ලයින් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියලා දුන්න එක මම හිතනවා ඔයාලට පැහැදිලිව තේරෙන්න ඇති කියලා. අපි පොඩ්ඩක් මේකත් ලයින් මාකට් එකට ගිහිල්ලා බලමු. මෙන්න මේ මම කියපු දේ වෙලා තියෙනවද මේ මාකට් එකේ කියලා. හරි මම මෙන්න මේ මාකට් එකේ මෙතනින් ගහ ගන්නම් රෙසිස්ටන්ට් ලයින් එකක් මේ විදිහට. ඊට පස්සේ මම මෙතනින් ගහ ගන්නම් මෙන්න මේ විදිහට සපෝට් ලයින් එකක්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ගහගමු නැවතත් රෙසිස්ටන්ට් ලයින් එකක් මට පේනවා. ඉතින් මම මෙතනින් ආපහු රෙසිස්ටන්ට් ලයින් එකකුත් ගහගන්න. දැන් ඔයාලට මෙතනින් ඔන්න බලා ගන්න පුළුවන් මම මේ කිව්ව කතාව. හරිද? මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවද බලන්න මෙන්න මේ ලයින් එක මේ අවස්ථාවේදී වෙලා තියෙන්නේ සපෝට් ලයින් එකක්. මේ අවස්ථාවේදී වෙලා තියෙන්නේ සපෝට් ලයින් එකක්. හැබැයි නැවත මේ මාකට් එක මේ විදිහට ඩවුන් වුණාට පස්සේ ඒ ලයින් එකම මෙන්න මෙතනින් රෙසිස්ටන්ට් ලයින් එකක් වෙලා තියෙනවා. සහ මේ කියන ඒරියා එකෙනුත් මෙයා රෙසිස්ටන්ට් ලයින් එකක් කරගෙන මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ලයින් එක මෙතනින් සපෝට් ලයින් එකක් කරගෙන තියෙනවා. ඒ වගේම මෙතනින් සපෝට් ලයින් එකක් කරගෙන හැබැයි මේ කියන ඒරියා එකකින් මෙයා රෙසිස්ටන්ට් ලයින් එකක් කරගෙන තමයි මාකට් එක ඩ්‍රොප් වෙන්නේ. හරිද? ඉතින් එතකොට ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ මාකට් එක මෙතනින් රෙසිස්ටන්ට් ලයින් එකක් වෙනවා. ඊළඟට මේ කියන ඒරියා එකෙන් මෙයා සපෝට් ලයින් එකක් වෙනවා. ඉතින් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් මම ඔය කියලා දුන්න එක දැන් මෙතනම තියෙනවා. මෙතනක් තියෙනවා ඔන්න රෙසිස්ටන්ට් ලයින් දෙකක්. රයිට් මේ කියන්නේ රෙසිස්ටන්ට් ලයින් එකක් තියෙනවා පොයින්ට්ස් දෙකක් එක්ක. මෙන්න නැවත යා සපෝට් ලයින් එකක් කරගෙන මාකට් එක අප් වෙනවා. ඉතින් ඊළඟ අවස්ථාවේදී අපිට මේකෙන් ගන්න පුළුවන් ඉන්ෆර්මේෂන් එක මෙන්න මෙයාගේ වැදිලා මේ විදිහට මාකට් එක අප් වෙන්න පුළුවන්. සහ මෙයාගේ වැදිලා මාකට් එක මේ විදිහට ඩවුන් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාව මේ විදිහට බ්‍රේක් කරගෙන නැවත මෙයා රෙසිස්ටන්ට් එකක් කරගෙන මෙහෙම ඩවුන් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේ ලයින් එක මේ විදිහට බ්‍රේක් කරන් මෙයා සපෝට් එකක් කරගෙන මෙයා ගාවට ගිහිල්ලා මාකට් එක මෙතනින් මේ විදිහට ඩවුන් වෙන්නත් පුළුවන්. නැවත මේ විදිහට ගිහිල්ලා මාකට් එක මෙතනින් අප් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන දේවල් ටික ඔක්කොම මෙතනින් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියන ප්‍රෙඩික්ෂන් එකෙන් ඔයාලට මේකේ ට්‍රේඩ් එකක් දාන්න බෑ. මේ ඔයාලට දෙන්නේ මේක ඉගෙන ගන්න මේ මොකක්ද සපෝට් ලයින් එකක් රෙසිස්ටන්ට් ලයින් එකක් කියන්නේ මොකක්ද කියන එක විතරයි මම ඔයාලට මෙතනින් කියලා දුන්නේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඔයාලට තව ඇනලයිස් පැත්තේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මම ගොඩක් දේවල් ඔයාලට ඇනලයිස් පැත්තෙන් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් තාමත් අපිව ෆලෝ කරලා නැත්නම් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියන්න. ඉතින් ට්‍රේඩින් ගැන ආසාවෙන් ට්‍රේඩින් ඉගෙන ගන්න කවුරු හරි ඉන්නවා නම් ඔයාගේ යාළුවෙක් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක යාට ෂෙයා කරන්න. මොකද අපි සම්පූර්ණයෙන් Binance account එකක් හදලා දැන ඉඳන් මේ වෙනකොට ට්‍රේඩින් view එක දක්වා සියලුම දේවල් කතා කරගෙන යනවා. ඉතින් ඔයාලට මම වෙනම ප්ලේලිස්ට් එකක් දාලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකේ කතා කරන්නේ ඔයාලා ට්‍රේඩ් කරද්දි කරන common mistake ටික. ඉතින් මේක practical trading lab session එකක්. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඔයාලා follow කරන්න. ඒත් එක්ක දැන් මම අද අලුතෙන් මේ පටන් ගත්තේ ප්ලේලිස්ට් එක. මේ ප්ලේලිස්ට් එකේ මම කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ඇනලයිස් පැත්ත. ඉතින් මේකටත් සෙට් වෙලා ඉන්න කට්ටිය ඒත් එක්ක මම තව ප්ලේලිස්ට් එකක් ඔයාලට පටන් ගන්න තියෙනවා සම්පූර්ණයෙන්ම ට්‍රේඩින් view එක PC එකකින් හදන විදිය සහ
ෆෝන් එකෙන් හදන විදිය ගැන. ඉතින් එතකොට මෙන්න මේ තියෙන tools ගැන මම සම්පූර්ණයෙන් කතා කරනවා, time frames ගැන කතා කරනවා. මෙන්න මේකට coin එකක් add කරගන්න විදිය වගේ මෙන්න මේ කියන සියලුම දේවල් වලට මම කතා කරනවා. ඉතින් ඉස්සරහට ඉතින් ඒ නිසා රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්.